ඔන්න යාළුවනේ අදත් ඔයාලා හැමෝම විලේජ් චිකන් YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. විලේජ් චිකන් YouTube නාලිකාව අලුතින් ආරම්භන කෙනෙක් නම් ඔයා YouTube නාලිකාව subscribe කරලා දිගටම මේ වගේ වීඩියෝ නරඹන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඉතින් යාළුවනේ අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාලා ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඔයාලගේ කුකුල් කූඩුවට අනිවාර්යයෙන්ම කුකුලෙක් ඉන්න ඕනද කියන ප්‍රශ්නය. ඉතින් කිකිලියන්ගෙන් බිත්තර ගන්න අනිවාර්යයෙන්ම කුකුලෙක් ඉන්න එක අවශ්‍ය නැහැ. කුකුලෙක් නැතුව වුණත් ඔයාලට කඩේ තියෙන කුකුල් කෑම විතරක් දීලා බිත්තර ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මොකද මේ කුකුල් කෑම වල බිත්තර දාන්න අවශ්‍ය කරන හෝමෝන අඩංගු වෙලා තියෙන නිසා එයාලා කුකුලෙක් නැතුව වුණත් බිත්තර දානවා. ඉතින් ගොඩක් දෙනෙක් බිත්තර කන්න අකමැති ඒ වගේ ජීවියක් තියෙන නිසා ඉතින් ඔයාලට එහෙම කන්න අකමැති නම් කිකිලියෝ ටිකක් විතරක් ඇති කරලා කඩේ තියෙන කුකුල් කෑම දීලා සාමාන්‍යයෙන් බිත්තර ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි ඒ විදිහට දාන බිත්තර වලින් ඔයාලට කවදාවත් පැටව ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් ඒ විදිහට බිත්තර ගන්න එකේ අවාසිය තමයි ඒක. ඔයාලා සත්තු හදන්නේ නිදලි ක්‍රමයට නම් අනිවාර්යයෙන්ම හොඳ හඬලන කුකුලෙක් ඔයාලගේ රැළට ඉන්න එක අනිවාර්යයි. මොකද කුකුලෙක් හඬලනකොට තමයි කිකිලියන්ට බිත්තර නිෂ්පාදනය කරන්න අවශ්‍ය කරන හෝමෝන උත්තේජනය වෙන්න පටන් ගන්න. ඉතින් කුකුලෙක් කිකිලියෙක් පෑගුවාට පස්සේ තමයි ඒ කිකිලි දාන බිත්තරේ ජීවයක් ඇති වෙලා අපිට ඒ බිත්තර රක්කවල පැටව ලබා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ. ඉතින් ඒ වගේම කුකුලෙක් රැළේ ඉන්න එකේ අනිත් වැදගත්කම තමයි අපේ සත්තු ටික විලෝපිකයන්ගෙන් ආරක්ෂා කර ගැනීමේ හැකියාවක් තියෙනවා. සාමාන්‍යයෙන් විලෝපිකයෙක් එනකොට මෙයාලා හයියෙන් කෑ ගහන්න පටන් ගන්නවා. එතකොට අපිට දැනගන්න පුළුවන් සතෙක් පහර දෙන්න ඇවිල්ලා ඉන්නේ කියලා. ඒ වගේම සමහර කුකුලෝ ඉන්නවා කුස්සොන්ට වගේ සත්තුන්ට එලෙවෙලව පහර දෙනවා. ඉතින් කුකුලෙක් ඉන්න එකේ වාසියක් තමයි ඒක. ඒ වගේම ඔයාලගේ කුකුල් කොටුවේ කුකුලන් වැඩිපුර ඉන්න එකත් ඔයාලට අවාසියක්. මොකද එයාලා කුකුළු ගොඩක් ඉන්නකොට එයාලා එකාට එකා කොටා ගන්නවා. ඉතින් ඒක ඔයාලට ලොකු අවාසියක් වෙනවා. ඒ වගේම තමයි කුකුළු වැඩිපුර ඉන්නකොට ඔයාලගේ කිකිලියෝ එකම කිකිලි වැඩිපුර කුකුළු පාගනකොට එයාලගේ ආතතිය වැඩි වෙලා සාමාන්‍යයෙන් බිත්තර නිෂ්පාදනය අඩු වෙන්න පටන් ගන්නවා. ඒකත් ඔයාලට අවාසියක් වෙනවා. ඉතින් අනිත් කාරණේ තමයි ඔයාලගේ කෑම ප්‍රශ්නේ. මොකද සාමාන්‍යයෙන් කිකිලියෙක්ට වඩා වැඩිපුර කුකුලෙක් වැඩිපුර ආහාර ගන්න නිසා ආහාර සඳහා යන වියදම වැඩි වෙනවා. ඉතින් කුකුලෝ වැඩිපුර ඉන්න එක අවාසියක් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් කිකිලියෝ 5-6 දිනකට එක කුකුලෙක් ඉන්නවා නම් ඒක ප්‍රමාණවත් වෙනවා. ඉතින් ඔයාලගේ ගොවි වලට සාමාන්‍ය මේ විදියට කිකිලියෝ 5-6 දිනකට එක කුකුලෙක් හොඳටම ප්‍රමාණවත් වෙනවා. ගම් කුකුලන් ඇති කරන්න කෙනෙක් නම් ඔයා මෙන්න මේ කියන කරුණු පිළිබඳ ඔයාලගේ අවධානය යොමු කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න. ඔයාලගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න. ඒ වගේම විලේජ් චිකන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.